කොහොමද හැමෝටම මට නම් හොඳටම අසරීප වෙලා ඉන්නේ. මෙච්චර රස්‌යේ පැත්තක ඉඳලත් ඔන්න හෙම්බිරිස්සාවක් හැදුනා. හරිම අමාරුයි. වොයිස් කරන්නෙත් හරිම අමාරුයි. මට ඉක්මනට මේ වීඩියෝ එක දාන්න ඕනි කියලා හිතුණා. ඉතින් මේක හිත නිවන වැඩක් කියලානේ මම දාලා තියෙන්නේ. ඉතින් ඔයාලගෙත් තියනවාද ඔයාලා කරන්න ආස මොනවා හරි ඔය සිංගිති දේවල්? ඉතින් මං ආසාවෙන් ඉස්සලාම මෙන්න මේ මැටි වලින් හදන මග් එක හැදුවා. මගේ කලින් වීඩියෝ එකේ දැක්කා නම් මම මග් එකක් හැදුවා මගේ ඉස්සෙල්ලාම හදපු පොටරි මග් එක. ඉතින් ඒක පේන්ට් කරන්න තමයි යන්නේ. බලමු කොහොම වෙයිද කියලා. මේ තියෙන්නේ ටිකක් බරයි. බලමු කලර් එකක් කොහොම ෆිට වෙයිද කියලා. මම හිතාගෙන ඉන්නවා මේ ලස්සන කලර් එකක් ගන්න. බලමු හොඳට තියෙයිද කියලා. ඉතින් මට එක පේන්ට් කරන්න හිතුණා හොඳ ලස්සනට ආපු නිසා. ඉතින් ඉස්සලා මම මේක සෑන්ඩ් කරලා පේන්ට් කරන්න පටන් ගත්තා. හොඳ බරකුත් තියෙනවා මේකේ. ඉතින් අද අපි මාත් එක්ක ඔයාලා මාත් එක්ක පේන්ට් කරමු මේක. නැද්ද මෙහෙම සිංගිති වැඩවලට ආස හිතන දවස්? ඉතින් මං ආසාවෙන් හිටියා ඔය මැටි වලින්. දැන් සාමාන්‍යයෙන් ඔය මැටි කලාව මාර විදිහට මේ සෑහෙන හොඳ ස්ටෑන්ඩඩ් එකකට තියෙනවා දැනට. ඉතින් මට හරි ආසාවක් ආවා මේ මොකද්ද මේ කියලා පොඩ්ඩක් try කරලා බලන්න. ඉතින් මට දවසක හොඳ මෙමරි එකක් වෙයි කියලා හිතුණා මේ වීඩියෝ එක. මොකද මම ඉස්සෙල්ලාම හදපු මග් එක මේක නිසා. ඉතින් මට ඒ මෙමරි එක මම මේකේ ෂෙයා කරගන්නවා. මේ දවසක කියන්න බෑනේ. මම මගේ පොටරි වැඩ ටිකක් ලෝන්ච් කරොත් එහෙම. හරි. ඉතින් චුට්ට ඔන්න පේන්ට් කරලා ඉවර වෙන්නත් ලඟ වෙනවා. මේ මම නිකන් මේකෙත් මට ළඟ තියෙන බඩු අරගෙන තමයි මේ ගාලා කරලා බැලුවේ. මේ හරියටම හරි නීට් එකටම මේවට ගන්න කලර්ස්වත් කිසිම දෙයක් අරගෙන නෙවෙයි මම මේක හැදුවේ. ඉතින් මං මාර සැටිස්ෆයිඩ් මේක හොඳට ආවා. ඔයාලා කවුරු හරි දන්නා නම් පොටරි සයිඩ් එක කරන ඒවට දාන ග්ලේසස් මොනවාද, එතකොට ඒවට යූස් කරන කලර්ස් මොනවාද දන්න කවුරු හරි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. අනේ මෙහෙම අර පොඩි දේවල් කරනකොට ඔයාලගේ
මයින්ඩ් එක රිලැක්ස් වෙන්නේ නැද්ද? මේ සමහර අය නම් මට hina වෙලක් තියෙනවා මේ මොනවාද මේ චූටි අර ස්ක්‍රූතන් දේවල් කරනවානේ මම. එතකොට hina වෙලක් තියෙනවා මේ මොනවාද මේ කරන්නේ වැඩ කරන නැති දේවල් වගේ දෙයක්. ඉතින් අනේ මන්ද ඒගොල්ලන්ගේ සිතුවිල්ල තමයි නේද? මේ ඒ වුණාට මේකෙන් ලැබෙන රිලැක්සේෂන් එක ගැන දන්නේ තමන්ම විතරයි. ඉතින් මම ඔහොම කතාවෙන් මෙන්න මේ වගේ ලස්සන මග් එක මගේ ෆයිනල් මග් එක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මාර හැපි මට. ලස්සනට ආවා මගේ පළවෙනි එක. ඊට පස්සේ මගේ යාළුවෝ ටිකක් හම්බුණා. ඒගොල්ලෝ අද ලංකාවෙන් යනවා කියන්න කතා කරලා යන්න ආවා මට. ඉතින් එයාලටත් බයි කියලා චුට්ටක් බිසි වුණා වැඩවලට. ඒ ටික ඉවර කරලා මම ලස්සන ඉයරින් එකක් ක්‍රියේට් කරා. ඒක කස්ටමයිස් ඕඩර් එකක් තමයි. ඉතින් ඒකත් කරලා ඔන්න ඔහොම තමයි දවස ගත වුනේ. ඉතින් මේ වීඩියෝ එක මට ඉක්මනට දාන්න හිතුණා. මේ මට හෙම්බිරිස්සා වුණාට මම වොයිස් කරනවා කියලා හිතලා කමෙන්ට් ටැග් කරලා දැම්මා. ඉතින් thank you වීඩියෝ එක බලුවට. අපි ඊළඟ වීඩියෝස් වලින් හම්බෙමු. මාදි පාරක් හමුවන කෙනෙකු නොවේ නොයින සුළු